හොඳයි මගේ පුංචි යාළුවේ ඔන්න මම අදත් ආවා ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන. මේ කතන්දරේ නම ගිනි මකරා සහ එලීනා. නිම්නා කියලා ඉතා ලස්සන සුන්දර ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ ලස්සන පුංචි ගෑණු ළමයෙක් ඉන්නවා. එයාගේ නම එලීනා. ඉතින් යාළුවේ මේ සුන්දර ගම්මානේ තියෙන අමුතුම අద్భుත කන්දක්. ඉතින් යාළුවේ මේ එලීනාට මේ කන්දට යන්න හරි ආසයි. දවසක් මේ එලීනා මේ කන්දට යන්න පිටත් වෙනවා. ඉතින් යාළුවේ මේ එලීනා කන්දට යනකොට හොඳටම රෑ වෙනවා. ඒත් එලීනා කිසිම බයක් නැතුව කන්ද ඇතුළටම යනවා. එලීනාට දැනෙනවා එයා පිටපස්ස කවුරු හරි එනවා වගේ. යාළුවේ මේ එලීනා කිසිම බයක් නැතුව කන්ද ඇතුළටම යනවා. කන්ද ඇතුළට යන අනගට ලස්සන ගිනි මකරේ පාට එනවා. ඉතින් යාළුවේ මේ එලීනා බය නැතුව මේ මකරා ළඟට ගිහිල්ලා කතා කරනවා. දිගින් දිගටම කතා කරනවා. මේ මකරා එලීනා සමග කතා කරනවා. මකරා සමග කතා කරන එලීනාට මකරා මෙහෙම කියනවා. එයා විස්මාරු කරන මකරෙක් බව. ඉතින් යාළුවේ මේ මකරා එකපාරටම ලස්සන සුදු මිනිසෙක් බවට පත් වෙනවා. එලීනා පුදුම වෙලා මේ ගැන මකරාගෙන් තව තවත් ප්‍රශ්න කරනවා. ඉතින් යාළුවේ මේ මකර මිනිසයා එලීනාට මෙහෙම කියනවා. මම ඔබව සොයාගෙනයි ආවේ. ඔබගේ ඇඟ ඇතුලේ තියෙනවා ඔබ ළඟත් තියෙනවා අපගේ මකර බලය නිසා ඔබට උගන්වන්නයි මම මේ ඔබව සොයාගෙන ආවේ කියලා මේ මකර මිනිසයා කියනවා. එලීනාත් මේ ගැන ඉගෙන ගන්න හරිම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. යාළුවේ මේ මකර මිනිසයා එලීනාට හැමදේම උගන්වන්න තීරණය කරනවා. එලීනාත් මේ මකර අපේ එක්ක හොඳින් ශිල්ප ඉගෙන ගන්නවා. කොහොම ටික කාලයක් යද්දී යාළුවේ මේ එලීනාගේ රූපේ වෙනස් වෙන්න පටන් ගන්නවා. එලීනා හරි ආසාවෙන් හැමදේම ඉගෙන ගත්තා. ඔන්න යාළුවේ මේ එලීනා හැමදාම හවසට මේ මකරත් එක්ක ගම්මානයට යන්න පිටත් වෙනවා. මේක දකින ගමේ මිනිස්සුයෝ. දවසක් මේ මකරා එලීනම සොයාගෙන ගම්මානයට එනවා. ඔන්න එතකොට මේ ගමේ මිනිස්සු එකතු වෙලා මේ මකරාට හොඳටම පහර දෙනවා. ඒ ගම්වැසියෝ එකතු වෙලා මේ මකරාට හොඳටම පහර දෙනවා. මේ මකරාට හොඳටම තුවාල වෙනවා. එතනට එනවා එලීනා. එලීනාට හොඳටම තරහ ගින් තමයි හිටියේ. එලීනා මේ ගම්වැසියන්ට මෙහෙම කියනවා. අනේ මේ මකරාට කිසිම කරදරයක් කරන්න එපා. එයා අහිංසක මකරේ කියලා. එයා මේ ගමට ඇවිල්ලා තියෙන්නේ එයාව හොයාගෙන කියලා මේ ගම්වැසියන්ට මේ මකරාගේ හොඳ ගතිගුණ අවංකකම කියලා දෙනවා. ඉතින් මේ ගම්වැසියෝ එලීනා කියන දේ විශ්වාස කරනවා. මේ ගම්වැසියෝ එදා ඉඳන් මේ මකරාට හරි ආදරය කරනවා. මේ මකරාත් ගම්වැසියන්ට හරි ආදරේ. ඉතින් යාළුවේ මේ එලීනා මේ මකරාගෙන් තව තවත් මකර බලය වැඩි දියුණු කරගන්න හොඳින් ඉගෙන ගන්නවා. එලීනාට දැන් මකර බලය හොඳටම පුළුවන්. යාළුවේ මේ එලීනා මේ මකරාව හොඳම යාළුවා කරගන්නවා. මේ මකරාත් මේ එලීනාට හරිම ආදරේ. එලීනාත් මේ මකරාට හරිම ආදරේ. ඉතින් යාළුවේ මේ මකරා හැමදාම මේ ගම්මානයට යනවා. මිනිස්සුයෝ එක්ක කතා කරනවා. මිනිස්සුයෝත් මකරාත් එක්ක කතා කරනවා. මේ මකරා එලීනායි හරිම සතුටින් ඉන්නවා. අදට මේ කතාව සමත්තයි. මේ වගේ රසබර කතා බලන මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න. තවත් ලස්සන රසබර කතාන්දරයකින් ඉදිරියේදී හමු වෙමු. මං කතාන්දර අක්කා.